Hello guys, welcome to my channel. අපි අද ඔන්න මේ අවුරුදු දෙවෙනි පාරටත් සිරිපාදේ කරුණා කරන්න යන්නේ. අපේ මගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක. අපි අද යන්නේ සඳකල තැන්නේ. සඳකල තැන්නෙන් ගිහින් හැටන් වලින් බහිනවා. අපි දැන් ඉන්නේ නල්ලතන්නිය. නල්ලතන්නිය අපි වාහනේ පාක් කරලා මෙතන ඉඳන් කිලෝමීටරයක් යන්න ඕනේ සඳකල තැන්න බස් එක ගන්න. අපි එහෙනම් යද්දි බලමු සඳකල තැන්න පාරෙන් කරුණා කරලා එන. අද පොඩ්ඩක් වැස්ස දවසක් විදුමෙන් පිරලා තියෙන කට්ටියත් අඩි වාර අවසානයේ හින්දා ඔයාලට පේනවා ඇති විදුමෙන් පිරලා තියෙන්නේ. අපි එහෙනම් ඉස්සරහට යමු. දැන් අපි බස් එක ගන්න එන. මෙතනින් තමයි රාජමලේ බස් එක යන්නේ. අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් යන්න තියෙන පාර කාපට් පාරේ ගිහිල්ලත් තව කිලෝමීටර් ගාණක් යන්න ඕන කිව්වා. ඒක ටික සමගල දැන්නට දැන් පොඩි බස් එකක් වෙන හින්දා අපි පොඩ්ඩක් ඉන්න බස් එක එනක කාඩේකින් බස් එකේ අපි බලමු බස් එකෙද්දි කොහොමද කියලා. යන්න බෑනේ. මට දැන් ඔය තියෙන්නේ බස් එක අපි යන්න වෙන. අපි දැන් බස් එක නැගිමු. මේ බස් එකෙන් තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් බස් එක නැගිමු කට කපලා ඉන්නා සෙනග. අපි බලමු ඉතින් කොහොමද අපිට යන්න සෙට් වෙන්නේ කියලා. බස් එක ෆුල්. බස් එක කපලා තේරෙනවා ඉතින් කට කපලා සෙනග. හිටගෙන යන්නේ දැන්. කට්ටියට මේක රාජමලේට ගන්නේ දවුලන්නේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද. අපි ඉස්සරහට යද්දී අපිට මේ වගේ වාහන දෙකක් මාරු වෙන්න උනා. එතනදී ඉතින් අපේ ඩ්‍රයිවර් අයියා කරේ ඔය තේවත්ත පැත්තට ඉස්සරහා රෝදේ පිටිපස්ස රෝදේ දාලා පුළුවන් තරම් ඉඩ දුන්නා මේ තේ ලොරියටයි. තව මං හිතන්නේ නඩයක් බහින නඩයක වෑන් එකකුයි පාස් වෙන්න. මොකද ඒ වගේ තැනකදී ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔයාලට පේනවා. ඉතින් එහා පැත්තේ කානුවක් තියෙන හින්දා තමයි මෙච්චර අමාරුවක් කරන්නේ. ඉතින් මේ වගේ පළපුරුදු බස් ඩ්‍රයිවර් අයියා කෙනෙක් ඉතින් අපිව පරිස්සමෙන් සඳකල තැන්න පැත්තට අරන් ගියා. ඔයාලට බලන්නකෝ ඉස්සරහත් තව මේ වගේම වංගුවක් තියෙනවා. ඔන්න ওই වංගුවේදී තමයි ඒ ඩ්‍රයිවර් අයියා කෙලින්ම බස් එක ගිහිල්ලා එතන ওই තේවත්තක් උඩ ඒ තේවත්තට මූණ ගහලා ආයි රිවර්ස් කරා පස්සට. අපි වගේ නම් හිතින් මොනා කරයිද කියලා දන්නේ නැහැ. මොකද එයාගේ අතේ හුරුව තියෙන කියන හොඳට පේනවා. මොකද ওই පිටිපස්සට ගද්දිත් එක රෝදයක් තියෙන්නේ මේ ප්‍රපාතේ පැත්තට. අපි නම් ඉතින් බොක්ක රත් වෙලා තමයි හිටියේ වෙලාව මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ ඒක පුදුම ඇඩ්වෙන්චර් වගේ තමයි මේ අපි ගියේ. හැබැයි ඩ්‍රයිවර් අයියට ඩ්‍රයිව් කරන විදිහම පේනවා හොඳට මේ හොඳ අත පුරුදු ගතියක් තියෙනවා කියලා. මෙතනින් ඉවර වෙනවා ඒ කාපට් පාර. ඔයාලට පේනවා ඇති මෙතනින් ඉවර වෙනවා. මෙතන ඉඳන් යන්න තියෙන්නේ නිකන් බොරළු පාරක කැඩිච්ච ඒ පාරේ යන්න එක මාර අමාරු. මොකද වලවල් තියෙනවා. අපි ගිය දවසේ හොඳටම වැස්ස සහ ඔයාලට ඈතින් පේනවා ඇති දියඇලි සක්‍රිය වෙලා තියෙනවා අපි ගිය දවසේ. ඒ හින්දා මේ වලවල් වල වැටි වැටි තමයි ගියේ. මේ වීඩියෝ එකත් මම ගත්තේ සෙනග ගොඩක්ම බැස්සට පස්සේ ෆුට්බෝඩ් එකට ඇවිල්ලා. මොකද වටේ තියෙන ලස්සන පෙන්වන්න ඕන කමට ඔයාලට පේනවා ඇති මේ දැන් සෙනග අඩුයි ගොඩක්. අපි ඉද්දී යද්දි හිටියට වඩා ගොඩක් අඩු. මේ වගේ ගල් තමා පාරේ මතුවලා තියෙන වැස්සට ලස්සන තේවත්තන් මැදින් තමයි සඳකල තැන්නට අන්තිම ටික යන්න තියෙන්නේ. මෙතන ඉඳුනුත් අපි තව විනාඩි 20ක 25ක වගේ බස් එකේ ගියා. ඔයාලට ඉතින් කියන්න බැරි වුණානේ මේ වීඩියෝ එක කරලත් මාසෙකට පස්සේ තමයි මේ වීඩියෝ එක මම එඩිට් කරේ. මොකද මගේ ලැප් එකේ ඩිස්ප්ලේ ගිහිල්ලා පොඩි කේස් බොයිස් ගියාට පස්සේ තමයි මේක එඩිට් කරේ. අපි මෙතනින් තමයි මෝරි තේ වතු යායට ඇතුල් වෙන්නේ. මෙතන ඉඳනුත් යන්න පුළුවන් මේ සිරිපාදේට සඳකල තැන්නේ. මෙතනින් තව තියෙනවා කියන්නේ සමහරක් ට්‍රීවිල් වල එනවා උඩ. එතන අර බස් එක පටන් ගත්ත තැන ට්‍රීවිල් තිබ්බා. එතන තියෙනවා ට්‍රීවිල් අය ඔය මගක් දුරට ඇවිල්ලා මගින් උඩට නැගලා ආයි තේවත්තට යන්න පුළුවන් කියලා අපිට කිව්වා. ඒ වුණාට අපි ඉතින් මේ බස් එකේ ඒ අත්දැකීම ලබා ගන්න ඕනේ හින්දාම අපි තමයි මේ බස් එක ආවේ. යද්දී ඉතින් තේ දළු කඩනවා සහ ඔයගලන්ට පේන්න ඕනේ. ඔයාලට පේනවනේ උතරින් පල්ලෙහා මස්කෙලිය ජලාශෙත්. හැබැයි මස්කෙලිය ජලාශේ නම් වතුර ගොඩක් තිබ්බේ නැහැ අපි එන දවසේ. මොකද අපි
මේක ගිය හරිනම් අවාරය පටන්ගන දවස් ගානයට කලින් සතියකට කලින් වගේ මට මතක හැරියට මොකද හරිනම් අපි යන්න ඔය අවාරේ ඔයාලට පේන ඇතින මේ එතන කානුවත් තියෙන්නේ ගල් දාලා සවයාලා සඳ කළ තැන්නින් යනවනං මම මේක ඩිස්ක්‍රපෂන් එකේ දාන්නම් ඒ බස් එකේ කන්ටක් නම්බස් එන වෙලාවල් ඔක්කොම තියෙනවා එයාලට කතා කරලා ඔයාලට සෙට්ටෙන්න්න පුළුවන් අසිරි දැන් අපි මේ කොහෙන්ද යන්නේ? සඳකලත. සඳකලත යන්නේ. බස් එකෙන් බැහැලා සඳකල මේ බස් එක මට ආවා මොකද්ද? අද මේ පාරෙන් යන්න කරා මේ පාරෙන් යන්නේ යකෝ. ඈ? මේ පාර nothing යනවා. ඔව් මේ පාර දුන්නා නෝ. පොඩක් කරලන්න කරා ගහන්න. අසිරි මොනවද කියන්නේ? සුපිරි අපි එවුණට කරුණා කරන්න එතන පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න. කතා පරිස්සම් කරන්න ඕනේ. ඒකින් අතරේ නෑ. සපත් දෙක දාගන්න මම එතනදී. පිස්ස දාගන්න. අපත් දානවා. නෑ. මම නෑ ඒක හිතේ දාගන්න. මෙතනින් තමයි සඳගල තන්නට ඇතුල්ලන්න තියෙන මෙතන තියෙන පොලිතින් බෑක් වීදුරු බෝතල් කේකේව ගිනියන් එපා කියලා සහ ඇතුළ ඉන්න ගොඩ සත්තු ජාති කුරුල්ල හෙම හිටිය අපි අද්දිත් එවුනාට ඉතින් ශොපින් බෑග් ටොපි කොල එක ඒවා මෙව්ව හෙම කැලේ ඇතුළේ දාලා තිබ්බසා මේක සමනල රක්ෂිතයට අයිති තැනං එහින්ද ඉතින් අපි ලස්සන්ට තියාගන්නවට මේ වගේ ලස්සන දිය පාරවල් සඳගල තැන්නට ඇතුල් වෙච්චකම මේ වගේ දිය පාරවල් තින මේ වගේ වලින් ඔකලන්ට වතුර ඔන්නම් පුරෝගන්නත් පුළුවන් අපිත් මේ වගේ තැන්වලින් තමයි වතුර පුරෝගත්තේ මේ පාරත් මුල්ටිකේ පොඩි අමාරු ගතියක් තියෙනවා මොකද මාත් ඔය වගේ මුල්ටිකේ චන්ඩිය වගේ නැග්ගට සමහරත් තැන්වල මාර අමාරුවෙන් තම නැග්ගෙ මොකද වැහැල හේදිලා ගිහිල්ල තියෙනවා කඳු තියෙනවා නගින්න ගල් වලින් පැන පැන නගින්න තියෙන හින්දා පොඩි අමාරු ගතියක් තිබ්බ හැබැයි මේ පාර පුදුම ලස්සනක් තියෙන්නේ ඔයාලට අවාරි මේ පාර යන්න බැහැ වාරි විතර යන්න පුළුවන් ඔයාලට පේන ඇතින ඔය වගේ ඉතින් තැන්නින් උඩට නැගගෙන යන්න තියෙනවා සහ තැන්නත් තියෙනවා සාමාන්‍යයෙන් එරත්න පාරට වඩා තැන්න වැඩි මේ තියෙන්නේ පොඩ්ඩක් අමාරු වෙලා මම මග නතර වෙලා හිටිය තප්පර විනාඩි ගානක් මහන්ස වැඩිකමට ඊළඟට ඉතින් ඒ කන්ද නැග්ගට පස්සේ ඉතින් මේ වගේ තැන්න සෙට් වෙනවාලට ඉතින් තැන්නේ නම් ඉතින් යන්න පුළුවන් ඉක්මනට තැන්න ගිහිල්ලත් සඳගල තැන්නට ගියාට පස්සෙත් ආයි සිරිපාදෙට යනකම්ම ඔයාලට කන්දක් තියෙනවා නගින්න ගිහිල්ල එතනදි තමයි ඔයාලට හුලං කපොල්ල ගාවෙදි හැටන් පාරයි සඳකල තැන්න පාරයි සෙට්ටෙන්නේ ඒක තියෙනවා අපම වීඩිය ඉස්සරහට ඔයාලට බලාගන්න පුලන් කොහොමද පාරේ තත්ත කියල අපි මේ හරිද පොඩිතින් කයියක් ගහගෙන හිටිය මේ ඒවයිතින් දාන්න බෑ මොනහ තියෙන්නේ කියලා මෙන්න අපි ඉතින් සෙල්ෆියක් ගහල කට්ටීතින් අපි කට්ටිය මේ ඉන්න කළුපා ටීෂට්ටක් කනන් ඉන්නේ රවිඳු ඊළඟට අර ෆොටෝ එක් ගන්නේ කලින්දු ඊළඟට ඔය දැම්ද වීඩියෝ කරන්නේ ලක්ෂිත නිල් පාර ටීෂට්ට කැනගන්න මම නැත්ත කට්ටිය අපි ඉතින් මාරුව මාරුවට තමයි වීඩියෝ කරන එක එහෙම කරේ මොකද එක දිකට කරන්නයන් අමාරු හින්ද සහ සමහරක් වෙලාට ඒගොල්ලන් ඉස්සරන සමරක් කලාට අප ඉස්සරන හින්ද අපි ඉතින් ෆොටෝ ගහලා ඉතින් අපේ ගමනා යන්න පටන් ගත්තා මේ පාර ඉතින් පුදුම ලස්සනත් තියෙන්නේ මේ පරිසරය විනාස කරන්න එපා කියලා තමයි ඉතින් මම කියන්නේ මොකද මේවා පින්න අපි රැකගත්තොත් තමයි ඉස්සරහ පරම්පරාවට මේවා ඉතුරු වෙන නිසා පුදුමාකාර ලස්සනක් තමයි තියෙන සඳකල තැන්න පාර සහ අමාරු කියන දෙකටම වගේ තියෙන ඒ කියන්නේ ඔයාගේ ෆිට්නස් එක්ක තමයි ඒක ගොඩක් බලපාන්නේ මේ තියෙන අර මම කිව් උදේ නැගලා සඳකල තැන්බන් නැගලා සඳකල නැගන්න බහින සෙට්ට එයාලට ඉතින් අපි පොඩි කයි අද්දදා හිටිය ඇතැන්ට වෙලා සවහයාලට මම නිකන් එකන බිහින්දි ස්ක්‍රීන් වගේ සින්න ඇත්ති නොතන ඔයාල බලන්න මොනාද එයාල කියන කියලා එයා කියන්නේ කොළන් කියන දේවල්ල ඔයාලා හන්ඩකෝ
ඔයගලන්ට පැය කමාරක් විතර යනවා. ඔව් අපි දෙකට නැග්ගේ අපි දෙකට ආවේ. අපි දෙකට නැග්ගේ නෑ අපිට පැය එක අපි ටයිමින් තියලා අපි දෙකට නැග්ගේ. අපිට පැය කමාරක් විතර. ඔයගලන්ට පැයක් විතරයි. මොකෝ අපිට වඩා ස්පීඩ්. ඕකේ උසන්නයි. අපි නගිද්දීන් තව නඩයක් හම්බුණා. එයාගේ අම්මව තමයි පුතා අරගෙන යන්නේ සහ එයාගේ කට්ටිය තව ඉස්සරහලු ඉන්නේ. මේගොල්ලන් උදේ ගිය කට්ටියක් අපිට කලින් නැග්ග සට්ටියක්. සහ මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ වගේ කකුල් අමාරු තියාගෙන මේ වගේ පාරක නගින එක. සහ නගින්න හිතේ හයියෙන් නගින්න පුළුවන්. මම එපා කියන නෙමෙයි කියන්නේ. මේ වගේ අමාරුවෙන් නගින්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද තමන් ඒ කියන්නේ යන්නේ එක්කෙනාට පහසුවක් වෙන්න ඕන හින්දා තමයි මම එහෙම කියන්නේ. මොකද නැත්තම් ඒ යන අයරත් කරදරයක් හින්දා මේ තියෙන්නේ සඳගල තැන්නට දැන් අපි ඇතුල් වෙන්න යන්නේ මේ යන්න. ඒ සඳගල තැන්න පටන් ගන්නකොටම ඔයාලට පේනවා ඇති මීදුමින් පිල්ලා තියෙන්නේ. එදා මළුව පෙවුන්නේ නැහැ. මොකද හොඳට වහිනවා. ඔයාලට මතක ඇති මැයි අන්තිම සති දෙකේ කොහොමද වැස්ස කියලා ලංකා ඔය පැත්තටම ලංකාවේ හතර දික් භාගෙටම අපි අද්දිත් ඉස්සරහා කොල්ලෝ සෙට් එකක් හිටියා. එයාලත් අපිත් එක්කම වගේ තමයි නගින්න ගත්තේ. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ ලස්සන කොච්චරක්ද සඳගල තැන්නේ. එතනත් අපේ අය ඉතින් විනාශ කරලා තිබ්බා. අපි දැන් මේ සඳගිරි තැන්නට ආවා. මේ තින්නේ අපිට දෙන්න ෆොටෝ එකක් ගන්න. ඉතින්නේ මළුව පේන්නේ නැහැ. මීදුමෙන් වැහිලා තියෙන්නේ ඝන අන්ධකාරේ. මේ ආවට පස්සේ මේ වගේ දේවල් නම් කරලා යන්න එපා. මොකද මේ තමන් දෙයක් කරාට පස්සේ හැමතැනම මේ shopping bag ඒක වැඩ කරන්නවා. මොකද මේ අපේ පරිසරය රැක ගන්න ඕනේ. ඒ හින්දා අපි මේ ආදරය ගන්න ඕනේ අපේ පරිසරයට. සඳගල තැන්නෙන් ටික දුරක් ආවහමත් ආයේ මේ වගේ ඉතින් කඳු තියෙනවා නගින්න. ගල් වලින් පැන පැන එහෙම යන්න තියෙනවා. ඒ රත්න පාර වගේම. හැබැයි මම මේ පාරත් ජනවාරි වල ගියා ඒ රත්න පාරෙන්. ඒ රත්න පාරෙන් මට නැකලා බහින්න පැය 30ක් ගියා. අපිට හැබැයි මේකෙන් සඳගල තැන්නෙන් වැස්සයි ඔක්කොමත් එක අපිට පැය 5ක් වගේ තමයි සිරිපා මළුවට ගියේ. මොකද ගොඩක් කුණක තියෙනවා. ඔයාලට ඉස්සරහා වීඩියෝ එකේදී ඉස්සරහාදී බලා ගන්න පුළුවන් කොහොමද කියලා. සහ මේ තියෙන්නේ උදේ වැස්සට. ඒ කියන්නේ අපි දැන් යන දවසේ ඉඳන් වහිනවා. මේ වැස්සට හීදිලා ගිහින් තියෙනවා පාර. සහ ඉස්සරහ යනුත් තව නඩයක් යනවා. අර පිටිපස්සේ හිටිය තාත්තයි අම්මයිගේ නඩය තමයි මේක. අපි කතා කරාම තමයි කිව්වේ ඒ නඩේ අය කියලා. සහ මම මේකයි කියන්නේ මේ වගේ අයට යන්න අමාරු නම් හැටන් පැත්තෙන් යන්න කියලා. අපිට මගදී හම්බුණා මේ දැන් හුලං කපොල්ලට ළඟදී උල්පතක්. අපි මෙතනින් වතුර පුරෝගත්ත සහ පුදුම සීතලක් තියෙන වතුරවල පුදුම රසක් තියෙන්නේ. මම දන්නේ ඒ ඇයි කියලා. ඒ උල්පත් ජලයේ හින්දා වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ තියෙන කැමරාවෙන් මම ඇතුළටම දැම්මා. මෙන්න මේ හරියෙන් තමයි පටන් ගන්නෙ. ඒ වතුර මාර පිරිසුදු. අපි කූල්වත් වෙන්න දාලා තිබ්බ වතුර. සහ ඔන්න දැන් ඉතින් අපි දැන් ඉන්නේ මේ හුලං කපොල්ල ළඟ. ඔයාලට පේනවා ඇති. ඔයාලා දන්නවා ඇති. හුලං කපොල් හරිය මේ වගේ ගස් තියෙන හින්දා මෙතනින් තමයි සඳගල තැන්නට සහ හැටන් පාර එක් වෙන්නේ. අපි මෙතන පොඩ්ඩක් නතර වුණා. අපිට ඉස්සරහට යන්න බැරුව අපේ නඩේක කොල්ලෝ ටිකක් මූලික අවශ්‍යතා සඳහා ඔය කැලේට පැනලා හිටියා. අපිට ඉතින් එතනින් යන්න බැරි වුණා. මේ අපි ඉතින් ටික වෙලාවක් ඉඳලා ගියා. ඔයාලටත් ඉතින් හොයාගන්න අමාරු නැහැ. සඳගල තැන්නින් යන්න කැමති නම් යන්න පුළුවන්. මේක ඉතින් මම ඉතින් ෆුල් වීඩියෝ එක දැම්මේ කැමති අයට යන්න පුළුවන් සහ අමාරු අයගේ ඒගොල්ලන්ගේ තත්ත්වය එක්ක යන්න පුළුවන් සුන්දර තැන් තියෙන්නේ කොටක් සඳගල තැන්නෙන්. ඒ හින්දා මේ පරිසරය විනාශ කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. අපි දැන් බලමු වීඩියෝ එකේ ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. මෙතන ඉඳන් අපි හුලං හින්දා අපි හිමීට නැග්ගෙත් ඒ හින්දා මේ ඔයාලට පේනවාද පරිසරය විනාශ කරන්න නැතුව ලස්සනට සඳගල තැන්නෙන් කරුණා කරන්න පුළුවන් අපිට මේ යනවනම්. මෙතන ඉස්සරහ දිනුත් කට්ටයව්ව මේ පාර කොහෙන්ද කියලා.
එතකොට ඉතින් යාලා මොනාද කිව්වේ කියලා ඔයාලා දැන් බලන්නකො එහෙනම්. සඳකල දැන් පැය 3මාර දෙකට අපි ආවේ රාජමලේ තනියටම යන්න ඕනේ. නල්ල තනියේ ඉඳන් ආයි කිලෝමීටරයක් පස්සට එන්න. බස් එක එනවා 1යි එක ආදාවේ එකයි කාලට. එකයි කාලට විතර. ඒක එනවා උතන රාජමලේ. එතන කිලෝමීටරයක් උතන තේවත්තෙන් බහැලා කියන්නගේ දෙකට. දෙකට නගින්න ගත්තා අපි මේ අපි කහමාට නැති. ඒ කියන්නේ අපිට ස්ලෝනේ වැස්සත් එක ලිස්සන දැන් වැඩි. ඉස්සනවා බෑ මේ පඩි බෙල්ලේ නැහැ. පඩි බෙල්ල. ඉස්සන. ඒක ලස්සන තියෙන. මේ හතරවෙනි පාර. ඒ පැත්තෙම හතරවෙනි පාර. නෑ මේ පළවෙනි පාර මේ පැත්තෙන් ආවා. අනිත් පැත්ත වලින් ආවට මේ පැත්තෙන් එන්නේ දුන්නේ නේද මේ පැත්තෙන් ආවා. අපිත් ওই පැත්තෙන් එන කල්පනා කරලා විද්‍යාව ඉන්න උන්නේ. ඒ පැත්ත හොඳයි ලස්සනයි. මේ පැත්ත ලස්සනයි. කාලේ හරියන්නේ. අද පෙවුනේ නැහැ. පෙවුන්නේ නැහැ කියන්නේ සඳකල තැන්න මළුව පෙවුන්නේ නැහැ. මළුව පේන්නේ නෑ. මීදුම විතරයි. මේ පාරක් කොහොමද පාර. හැබැයි ලස්සනම ආපු පැත්ත වලින් ඒ පැත්ත. හරි. අපේ ඉතින් හුලං කපොල්ලේ ඉතින් හිමීට නැක්කේ මොකද පුදුම හුළඟක් තිබ්බේදා. කියන්නේ කිසි දෙයක් පේන්නේ නැහැ. මෙතනින් සාමාන්‍යයෙන් ඔයාලට හුලං නැති දවසට සහ මීදුම නැති දවසට හැටන් පාර පේනවා සහ මළුව පේනවා මේ හැටියට. එදා කිසිම දෙයක් පේන්නේ නැහැ. වටපිට ඔයාලට හුළඟ පේන්නේ නැති කොහොමද කියලා මමත් ඉතින් වැඩ වගේ ෂෝට් එකක් නැග්ගට පුදුම සීතලක් තිබ්බේ. ඒ වුණාට ඉතින් මේ වෙලාව ඉතින් ඇඳුම් මාරු කරගන්න බැරි හින්දා මෙහෙම උඩට නැග්ගා. ජර්සියත් දාගත්තේ නැති වුණාට වෙලාවක් තිබෙන්නේ නැහැ. මොකද අපි හිමින් හරි උඩ නගින්න ඕන. මොකද හුලං වැඩි. ඔයාලට පේනවා ඇති ඉස්සරහින් යන නඩේටත් ඒ වගේ තමයි කරුණා කරන්නේ. සහ එදා පුදුම වැස්සක් තියලා තියෙන සති දෙකක් විතර එදා ලංකාවට වැස්ස හින්දා පුදුම අමාරුවෙන් තමයි අපි ඉතින් එදා කරුණා කරලා කොහොම හරි මළුවට ආව 7:07යි කාලා වෙද්දි මේ තියෙන ඉතින් මළුව අපි ඉතින් මළුවෙත් හිටියා වැඳලා පැය දෙකක් වගේ ඉඳලා තමයි බැස්සේ. සහ මේ තියෙන අපි ඉතින් බහිද්දි මේ ඉතින් අර නායගිය තැන. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලටත් එන සුමන සමන්තේ පිහිටයි. අපි ඉතින් ලබන අවුරුද්දෙත් මේ වගේ සිරිපා කරුණාව කරමු. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.